ජනතාවට කියන්න තිබෙන්නේ මේක ව්‍යාපෘතියේ සිදු අතපසුවීමක්වත් යම් වරදක්වත් නොවේ. සාමාන්‍යයෙන් TBM යන්ත්‍රයක කැණීම් කටයුතු අවසන් කිරීමෙන් පසුව මේ TBM යන්ත්‍රවලට සිදු කරන ඊළඟ පියවර කිහිපයක් තිබෙනවා. ඉන් එකක් තමයි TBM යන්ත්‍රය සම්පූර්ණයෙන්ම එම භූමිය තුල භූමි දානය කිරීම. අනිත් ක්‍රම දෙක එහෙම TBM යන්ත්‍රය ගලවා කොටස් කර කෑලි කපා TBM යන්ත්‍රය එම උමගෙන් ඉවතට ගැනීම. නමුත් අපිට මේ අවස්ථාවේදී මෙම TBM යන්ත්‍රය ඉවතට ගැනීම සඳහා විශාල පිරිවැයක් දරන්නට සිදු වෙනවා සහ මේ අවස්ථාව වන විට ඒ ගැනීම අපි එම TBM යන්ත්‍රය එළියට ගන්නවා නම් ගන්න ක්‍රම දෙකක් තියෙනවා. එකක් මේ අපි එක්ස්කවේට් කරපු ටනල් මාර්ගයේ දිගේම එළියට ගන්න ක්‍රමය. ඒ සඳහා අපිට මේ කට හෙඩ් එක අපි කියන මේ ටනල් බෝරින් මැෂින් එකේ තියෙන විශාලම කොටස වෙන ටනල් බෝරින් මැෂින් එකේ කට හෙඩ් එක අපිට කොටස් වලට වෙන් කරන්න වෙනවා. ඒ වගේම කොටස් වලට වෙන් කරලා මේ මාර්ගයේ දිගේම නැවත එළියට ගෙන යන එක ක්‍රමයක්. අනිත් ක්‍රමය තමයි මේ ස්ථානයේට අපි පොළොව මතු පිට සිට ෂාෆ්ට් එකක් අපි ඒකට කියනවා ෂාෆ්ට් එකක් ඉදි කරලා ඒ ෂාෆ්ට් එකේ මාර්ගයෙන් මේ සියලු කොටස් පොළොව මතු පිට ගන්න එක. ඉතින් අපිට මේ අවස්ථාවේදී අපිට දරන්න වෙන පිරිවැය ඉතා අධික නිසා මෙම TBM යන්ත්‍රය මේ ස්ථානයේ TBM යන්ත්‍ර දෙකම මේ ස්ථානයේ වල දැමීමට තීරණය කරා. ශ්‍රී ලංකාවාසී ජනතාවට කියන්න තිබෙන්නේ මේක ව්‍යාපෘතියේ සිදු අතපසුවීමක්වත් යම් වරදක්වත් නොවේ. සාමාන්‍ය